අයිබෝන් ඔබත් මමත් අනුගමනය කරන මේ තථාගත දර්ශනයේ එන විශ්වවිද්‍යාව ඒ කියන්නේ අපේ පැරණි පොත්පත්වල මේ විශ්වය පිටලා තියෙනවා කියලා කියන ඒ අපූර්ව විදිය ගැන ඔබ කවදා හරි ගැඹුරින් හිතලා බලලා තියෙනවද? ඒ අනුවද මම ඔබට කියන්න යන්නේ ඒ විශ්වයේ තියෙනවා කියලා කියන හිතා ගන්නවත් බැරි තරම් මහා පරිමාණයේ අద్භූත කඳු පන්ති 7ක් ගැන. මේවට අපි කියන්නේ සප්ත මහා පර්වත කියලා. ඉතින් ඒ අනුව ගත්තාම ඒ කඳු 7 පිටලා තියෙන්නේ නිකන් සාමාන්‍ය විදියට නෙමෙයි. ඒ අනුව එය මහා මේරු පර්වතයේ වටේට රම් වලල්ලක් වගේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් එහෙම ගත්තාම අද අපි මේ වීඩියෝවෙන් ඒ කඳු හතේ උස පළල ඒවා මැද තියෙන පුදුමාකාර මුහුදු සහ මේ තථාගත දර්ශනයේ තියෙන මූලාශ්‍රවල මේවා ගැන කියවෙන්නේ කොහොමද කියලා අකුරක් නැර පාලි ගාතත් එක්කම ඊටමත් සරලව මේ වීඩියෝව තුලින් කතා කරමු. ඉතින් මේ වීඩියෝව අවසාන වෙනකම් බැලුවොත් පැරණි බෞද්ධ සාහිත්‍යයේ තියෙන මේ අපූර්ව ලෝක සිදුවීම ගැන සම්පූර්ණයෙන්ම ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙමි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව දැනගන්න එකතු නිකලා ආරාධනා කරනවා මේ වීඩියෝව අවසානය දක්න. ඉන්කයික මූලික පීඨීම සහ මහා මේරු පර්වතයේ සම්බන්ධය. ඒ අනුව අපේ සූත්‍ර දේශනාවල ඒ වගේම අටුවා පොත්පත්වල තියෙන විදිහට මේ ලෝක ධාතුව මැද පිහිටලා තියෙන මහා මේරු පර්වතය. ඉතින් ඒක තමයි මේ ලෝක ධාතුවේම තියෙන ලොකුම සහ උසම කන්ද. ඉතින් එහෙම ගත්තාම අන්න ඒ මහා මේරු කන්ද වටේටම තමයි අපි මේ වීඩියෝවෙන් කතා කරන සප්ත මහා පර්වතය. ඒ කියන්නේ ඒ මහා කඳු පන්තින් 7 වලලු 7ක් වගේ එකකට එකක් ඇතුලෙන් පිහිටලා තියෙන්නේ. ඒක හරියට වතුර එකකට ගලක් දැම්මහම ඒ වටේට රින්ග්ස් වගේ රවුම් හැදෙන්නේ. අන්න ඒ වගේ තමයි මේවා පිටලා තියෙන්නේ. ඒ අනුව ඔබට මේ කඳු හතේ තියෙන නම් ටික ඉතාමත් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න මේ මහා මේරු කන්දේ ඉඳන් එළියට යන පිළිවෙලටම මම මෙන්න මෙහෙම ඔබට ඒවා සඳහන් කරන්නම්. ඉතින් එහෙම ගත්තාම ඒ මහා සප්ත පර්වතයන්ගෙන් පළවෙනි පර්වතය තමයි යුගන්ධර පර්වතය. මේක තමයි ඒ මහා මේරු කන්දටම ළඟින්ම තියෙන පළවෙනි වලල්ල. ඒ වගේම දෙවෙනි පර්වතය තමයි ඊසඳර පර්වතය. මේක තමයි දෙවෙනි වලල්ල. ඒ වගේම තුන්වෙනි පර්වතය තමයි පර්වීක පර්වතය. ඉතින් මේක තමයි සප්තමහා පර්වතයන්ගෙන් තුන්වෙනි වලල්ල. හතරවෙනි පර්වතය තමයි සුදස්සන පර්වතය. ඉතින් මේක තමයි සප්තමහා පර්වතයන්ගෙන් හතරවෙනි වලල්ල. ඒ වගේම පස්වෙනි පර්වතය තමයි නේමින්දන පර්වතය. ඉතින් මේක තමයි එක් කඳවුරේ පිටා තිබෙන පස්වෙනි වලල්ල. ඒ වගේම හයවෙනි පර්වතය තමයි විනතක පර්වතය. මේක ඒ පර්වත වලල්ලේ තියෙන හයවෙනි වලල්ල. ඒ වගේම හත්වෙනි පර්වතය තමයි අස්සකන්න පර්වතය. මේක තමයි ඒ සප්තමහා පර්වතයන්ගෙන් තියෙන හත්වෙනි. ඒ කියන්නේ අන්තිමටම එළියෙන්ම තියෙන වලල්ල. අංක 2 මේ කඳුල තියෙන පුදුමාකාර ප්‍රමාණයන් සහ උස. ඉතින් මේ සප්තමහා පර්වතයන් ගැන තවදුරටත් කතා කරනකොට ඔබ මේ කඳුවල තියෙන උස සහ පළල ගැන ඇහුවොත් ඇත්තටම පුදුම වෙයි. මොකද මේවායේ උස පිහිටලා තියෙන්නේ පුදුම ගණිතමය රටාවකට. ඉතින් එහෙම ගත්තම මහා මේරු කන්දේ ඉඳන් එළියට යන්න ඊළඟට හමු වෙන කන්දේ උස පළවෙනි කන්දේ උසෙන් හරියට භාගයක්. ඒ කියන්නේ අඩක් වෙනවා. ඒ අනුව පැරණි පොත්වල මේවා මනින්නේ යොදුන් කියන මිම්මෙන්. ඉතින් මේ යොදුන ගැන කතා කරනකොට ඒ පිළිබඳව අපේ නාලිකාවේ මීට පෙර වීඩියෝවක් කරලා තිනවා. ඒ අනුව දැන් ඔබට ඉහළ කාඩ් එකකින් දිස්සන්නේ ඊට අදාළ වීඩියෝව. ඒ අනුව ඔබට අවශ්‍යයි නම් ඒ කාඩ් එක ක්ලික් කරලා ඒ යොදුන ගැන ඒ මහා විස්තරය දැනගන්න පුළුවන් ඒ වීඩියෝවත් සමගත් එකතු වෙලා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝට අවශ්‍ය නිසා මේ යොදුන ගැන ඉතාමත්ම කෙටියෙන් මම ඔබට පොඩ්ඩක් හඳුනලා දෙන්නම්. ඉතින් එහෙම ගත්තාම එක යොදුනක් කියන්නේ සාමාන්‍යයෙන් 16කට එහෙම නැත්නම් කිලෝමීටර වලින් ගත්තොත් 26කට විතර සමාන ලොකු දුරක්. ඉතින් එහෙනම් දැන් අපි බලමු මේවායේ උස ප්‍රමාණයන් එකින් එක හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම ගත්තාම මේ මහා මේරු පර්වතය ගැන කතා කරනකොට මේ මහා මේරු පර්වතයේ උසින් යොදුන් 84000ක් මුහුදෙන් උඩටත් තියෙනවා. ඒ වගේම යොදුන් 84000ක් මුහුදෙන් යටටත් පිහිටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙන සප්තමහා පර්වතයන්ගෙන් පළවෙනි පර්වතය තමයි යුගන්ධර පර්වතය කියලා කියන්නේ. ඒ අනුව මේ පර්වතය මහා මේරු පර්වතයට ළඟින්ම තියෙන පළවෙනි කන්ද වෙනවා. ඉතින් එහෙම ගත්තාම මේ යුගන්ධර පර්වතය උසින් යොදුන් 42000යි. ඒ කියන්නේ
හරියටම මේ මහා මේරු පර්වතයෙන් භාගයයි. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ඊසදර පර්වතය. ඉතින් මේ ඊසදර පර්වතය ගැන කතා කරනකොට අපි කලින් කතා කරපු යුගන්ධර පර්වතයෙන් භාගයක්. ඒ කියන්නේ මේ ඊසදර පර්වතය උසින් යොදුන් 21000ක් වෙනවා. ඉතින් ඊට පස්සේ තවත් එහාට යනකොට අපිට හම්බ වෙනවා ඒ සප්තමහා පර්වතයන්ගෙන් අරවීක පර්වතය. ඉතින් මේ පර්වතය ගැන කතා කරනකොට ඒ පර්වතයේ උස අපි කලින් කතා කරපු ඊසදර පර්වතයෙන් භාගයක්. ඒ කියන්නේ උසින් යොදුන් 10500ක් වෙනවා. ඊට පස්සේ දෙනුත් එහාට ගියාම අපිට හම්බ වෙන්නේ හතරවෙනියට තියෙන සුදස්සන පර්වතය. ඉතින් මේ පර්වතය ගැන කතා කරනකොට මේ පර්වතයේ උසස් අපි කලින් කතා කරපු කරවීක පර්වතයෙන් භාගයක්. ඒ කියන්නේ උසින් යොදුන් 5250යි. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ පස්වෙනි පර්වතයේ විදියට නෙමින්දර පර්වතය. ඉතින් මේ නෙමින්දර පර්වතය ගැන කතා කරනකොට එහි උසස් අර සුදස්සන පර්වතයෙන් භාගයක් වෙනවා. ඒ කියන්නේ ඒ පර්වතයේ උස උසින් යොදුන් 2625යි. ඒ වගේම හයවෙනියට හම්බ වෙන්නේ සප්තමහා පර්වතයන්ගෙන් විනතක පර්වතය. ඒ පර්වතයේ උස ගත්තාම අර අපි කලින් කතා කරපු නෙමින්දර පර්වතයෙන් භාගයක්. ඒ කියන්නේ එහි උස උසින් යොදුන් 1312 හමාරක් වෙනවා. එම නැත්නම් තවත් දෙයක් කිව්වොත් 1312.5ක් වෙනවා. ඒ වගේම සප්තමහා පර්වතයන්ගෙන් හත්වෙනියට හම්බ වෙන පර්වතය වෙන්නේ අස්ස කන්න පර්වතය. ඉතින් මේක අන්තිම කන්ද නිසා මේ උස සඳහන් වෙන්නේ අපි කලින් කතා කරපු විනතක පර්වතයෙන් භාගයක්. ඒ කියන්නේ උසින් යොදුන් 656කුත් තව කාලක් වෙනවා. තවත් දෙකකින් කිව්වොත් උසින් යොදුන් 656.25යි. ඉතින් මේ ආදී වශයෙන් මේ පර්වත ගැන මෙම සඳහන් කරනකොට ඔබ දැනගන්න ඕනේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැම කන්දක්ම මුහුදෙන් කොච්චර උසට පිහිටලා තියෙනවද ඒ හා සමාන ප්‍රමාණයක්ම මුහුද යටට පතුලටම බැහැලා තියෙනවා. ඒ වගේම මේ හැම කන්දකම පළල ඒ කියන්නේ ඝනකමත් ඒ කඳුවල උසටම සමානයි කියලා තමයි පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. අංක 3 සීදන්ත සාගරය හැමදේම ගිලෙන අද්භූත මුහුදු හත. ඉතින් තවදුරටත් මේ පිළිබඳව කතා කරනකොට ඒ සප්තමහා පර්වතයන් එහෙම නැත්නම් ඒ කඳු වලලු හත එකිනෙකට වෙන් වෙන්නේ මහා සාගර වලින්. ඒ අනුව ඒ සප්තමහා පර්වතයන් අතරේ සාගර හතක් පිහිටලා තියෙනවා. මේවට අපි කියන්නේ සීදන්ත සාගර කියලා. ඉතින් එහෙම ගත්තාම මේ වීඩියෝව නරඹන ඔබ දන්නවද මේ සීදන්ත කියන වචනේ සරලම තේරුම මොකක්ද කියලා? ඒ අනුව ඒකේ තේරුම තමයි හැමදේම කිඳා බහිනවා. එහෙම නැත්නම් හැමදේම ගිලෙනවා කියන එක. එතෙන් තවදුරටත් මේ පිළිබඳව කතා කරනකොට අපේ සාමාන්‍ය මුහුදු වල නම් ලී කෑල්ලක් නැවක් කුරුළු පිහාටුවක් වුණත් වතුර උඩ පාවෙනවානේ. හැබැයි මේ සීදන්ත සාගරවල ජලය පුදුමාකාර විදියට පිරිසිදුයි. ඒ කියන්නේ ඒ වතුර කොච්චර සිනිඳුද සැහැල්ලුද කියනවා නම් ඒ වතුර උඩ කුරුළු පිහාටුවක්වත් තියාගන්න බෑ. තිබ්බ ගමන් කෙලින්ම ගලක් වගේ ඒ සාගර පතුලටම කිඳා වහිනවා. ඉතින් ඒ නිසාවෙන් මේ මුහුදු වල සාමාන්‍ය නැව් වලින් ගමන් කරන්න කිසිසේත්ම බෑ. ගිය ගමන් ගිලෙනවා. ඉතින් එහෙම ගත්තම මේ සාගරවල යන්න පුළුවන් දිව්‍යමය නැව් වලට හෝ 이르දි බලයෙන් විතරයි. ඉතින් තවදුරටත් මේ පිළිබඳව කතා කරනකොට මේ මුහුදු වල ජීවත් වෙන්නේ තිමිංගල, තිමිර පිංගල වගේ ඒ පරිසරයට විතරක් ඔරොත්තු දෙන මහා දැවැන්ත මත්ස්‍යෝ විතරයි කියලා අටුවා පොත්වල ලස්සනට විස්තර කරලා තියෙනවා. අංක 4 මූලාශ්‍ර සහ පාලි ගාථා. ඉතින් තවදුරටත් ඔබට මේ කරුණු පැහැදිලි කරන්න සහ සනාථ කරන්න මේ තථාගත දර්ශනයේ එන ප්‍රධානතම මූලාශ්‍ර වලින් සාක්ෂි මෙන්න මේ විදිහට සඳහන් කරන්න. ඒ අනුව කුද්දක නිකායේ එන චුල්ල නිද්දේශ පාළිය කියන ප්‍රධානතම පොතේ මේ කඳු හතේ නම් මෙන්න මේ විදිහට පාළි ගාථා වලින් විස්තර කරන්නේ. යුගන්ධරෝ ඊසදරෝ පරවීකෝ සුදස්සනෝ නේමින්දරෝ විනතකෝ අස්ස කන්නෝච පප්පතා. ඒ අනුව මේ ගාථාවේ සරලම තේරුම තමයි යුගන්ධර ඊසදර කරවීක සුදස්සන නේමින්දර විනතක සහ අස්සකන්න කියන ඒ මහා පර්වත හතයි සප්ත මහා පර්වත කියන්නේ කියන එක. ඒ වගේම තමයි මේ මුළු තථාගත දර්ශනයේම තියෙන වටිනාම ග්‍රන්ථයක් වෙන මහා ප්‍රඥාවන්ත බුද්ධඝෝෂ හිමියන් විසින් ලියපු විසුද්ධි මග්ග තවත් දෙකකින් කිව්වොත් විසුද්ධි මාර්ගය කියන පොතේ මේ ලෝක සංස්ථාන විස්තරේ මේ කඳුවල පිහිටීම සහ උස ප්‍රමාණයන් එකින් එකට අඩු යන හැටි මෙන්න මෙම පාලි පාඨ වලින් සඳහන් කරලා තියෙනවා. මහා මේරුස්සපන පදේශතෝ පබූති අනුපුබ්බේන පරිහීනූපචාරා යුගන්ධරාදය සප්ත මහන්තා පබ්බවන්තා හොන්ති. ඒ කියන්නේ මහා මේරු පර්වතයේ ඉඳන් අරගෙන පිළිවෙලින් ක්‍රමයෙන් උසින් සහ බරින් අඩු වී යන යුගන්ධරයෙන් පටන් ගන්නා මහා පර්වතවල හතක් පිහිටලා තියෙනවා කියන එක. අංක 5 මේ කඳුවල තියෙන තවත් විශේෂ අංග සහ රහස්. ඒ තවදුරටත් මේ පිළිබඳව කතා කරනකොට මේ කඳුවල විශේෂිත අංග සහ රහස් විශාල ප්‍රමාණයෙන් පිළිලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අනුමාතුක 3ක් යටතේ මෙන්න මෙම සඳහන් කරන්න. ඉතින් එහෙම ගත්තාම අංක 1
දේවතාවන් සහ අමනුෂ්‍යයින්ගේ වාසස්ථාන. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට අපි මේ වීඩියෝෙන් කතා කරන මේ සප්ත කඳු වලින් පළවෙනි කන්ද වෙන යුගන්ධර පර්වතය සලකන්නේ ඉතාමත් වැදගත් තැනක් විදියට. ඒ මොකද කියනවා නම් චාතුම් මහා රාජ්‍ය දිව්‍ය ලෝකයට අයිති මේ ලෝකය රකින්න දෙවිවරුන් වන ධෘතරාෂ්ට්‍ර දෙවියන්, විරුඩ දෙවියන්, විරූපාක්ෂ දෙවියන් සහ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන්ගේ මාලිගාවන් පිහිටලා තියෙන්නේ මේ තුල. ඒ වගේම තමයි යක්ෂ, ගන්ධබ්බ, කුම්භාණ්ඩ, නාග කියන කොටස් වල භවයන් සහ නගරයන් පිහිටලා තියෙන්නේ අපි මේ වීඩියෝවෙන් කතා කරන ඒ යුගන්ධර පර්වතය ආශ්‍රිත කඳුවල. අණු අංක 2 ඉරහඳ ගමන් කරන්නේ කොහොමද? ඉතින් මේ ගැන කතා කරනකොට අපේ පැරණි අටුවා පොත්වල තියෙන විදිහට අපේ අහසේ පේන්න තියෙන ඉර සහ හඳ ගමන් කරන්නේ මේ යුගන්ධර පර්වතයේ මට්ටමට සමාන්තරව. ඒ කියන්නේ ඉරයි හඳයි කරකැවෙන්නේ මේ යුගන්ධර කියන කන්ද මුලින් කියලා තමයි පැහැදිලි කරන්නේ. අණු අංක 3 මුතුමැණික් සහ ආලෝකය. ඉතින් තවදුරටත් මේ කඳු ගැන කතා කරනකොට මේ කඳු නිකම්ම පස් කඳු නෙවෙයි. එයනෝ මේවා රත්තරන්, රිදී, මුතුමැණික් වගේ වටිනා ධාතුන්ගෙන් පිරලා තියෙන මහා ප්‍රාකාර වගේ තැන්. ඉතින් එහෙම ගත්තාම මේවායින් මිහිදෙන ස්වභාවික ආලෝකය නිසාවෙන් ඒ මුළු පරිසරයම බැබලෙනවා කියලා තමයි මේ දර්ශනය තුල සඳහන් වෙන්නේ. ඉතින් මේ තමයි බෞද්ධ සාහිත්‍යයේ එන සප්ත මහා පර්වත සහ ඒව වට කරලා දෙන කිසිම දෙයක් පාවෙන්න නොදෙන අద్భుත සීදන්ත සාගර ගැන කියන ඒ සම්පූර්ණ විස්තරය සහිත වීඩියෝව. ඉතින් එහෙම ගත්තම මේක හරියටම මහා දැවැන්ත විශ්වීය සිතියමක් වගේ නේද? ඉතින් අවසානයේදී මම ඔබෙන් අහනවා මේ වගේ පුදුමාකාර පැරණි තොරතුරු ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඔබේ වටිනා අදහස කුමක්වත් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන තවත් කෙනෙකුට පෙන්න ෂෙයා කරන්න කියලා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝකින් නැවතත් හමු වෙමු. දැනට මේ වීඩියෝ සමගන්නවා ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.